හයි ගයිස් අද බලමුද ඕට්ස් වලට අකමැති කෙනෙක්ට වුණත් කන්න ආස හිතෙන විදිහට මේ ඕට්ස් මීල් එක මම හදාගත්තේ කොහොමද කියලා. දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගන්න. ඊට පස්සේ වතුර ගතිය චුටක් නැතුව යනකොට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ඕට්ස් පෑන් එකට එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මේ ඕට්ස් ටිකක් කබලේ මේ විදිහට බෙද ගන්න ඕන. ඉතින් කබලේ මේ විදිහට බෙදලා ගත්තම අපි නිකන් ඕට්ස් හදනවට වැඩිය ඇත්තටම රසයි. ඉතින් ඊට පස්සේ ඕට්ස් ටිකේ සුවඳ හැම ඔයාලට දැනෙනවා මේ කබලේ බෙදලා එනකොට. ඒ වෙලාවට ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න. ඉතින් ටිකක් වැඩිපුර ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා නම් හොඳයි. ඉතින් ඔයා ඩයට් එකක් කරන කෙනෙක් නම් ෆ්‍රෙෂ් මිල්ක් නන් ෆැට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උකු ගතිය අඩු වෙන්න වතුර ටිකක් එකතු කරගන්න. මම දැන් මේ වෙලාවේදී ආමන්ඩ් එකතු කරගත්තා. ඉතින් ඔයාලා ළඟ ආමන්ඩ්, රටකචු මේ වගේ ඕනෙම දෙයක් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඕට්ස් ටිකක් මදිගින්න පිස ගන්න ඕන. ඊට පස්සේ මම වෙනමම බෝල් එකකට මේ ටික ගන්නවා. ඉතින් දැන් එකතු කරේ මම මේ කිරි, ඒ වගේම කෙසෙල්. ඉතින් ඔයා කැමති නම් යෝගට්, ඒ වගේම කැමති බලතුරක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා මුද්‍රප්පලං, ඒ වගේම රටින්දි. ඉතින් ඔයා කැමති දෙයක් මේ විදිහට රස කරගන්න එකතු කරගන්න පුළුවන්. ඒ වගේම උඩින් මේ විදිහට මී පැණි ටිකකුත් එකතු කරගමු. අපි එතකොට තවත් රසයි. ඕට්ස් මගින් කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අවම කිරීමෙන් හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. රුධිර සීනි පාලනය වඩාත් යහපත් කරනවා වගේම ආහාර ජීර්ණ සෞඛ්‍යයත් වැඩි දියුණු කරනවා. එහෙනම් ඉක්මනින්ම හම්බ වෙමු. බයි.